කොහොමද ඔයාලට ෆ්‍රයිඩ් රයිස් එකක් රෙස්ටොරන්ට් එකේ වගේ රසට හදාගන්න සීක්‍රට් ටිප්ස් ටිකක් තමයි මම අද අරන් ආවේ. අපි බලමු මුලින්ම බත තෝරගන්නේ කොහොමද කියලා. කලින් දවසේ උයපු බත් ගන්නවා නම් ගොඩාක් හොඳයි. එහෙම නැත්නම් උයපු බත් එක සම්පූර්ණයෙන්ම නිවෙන්න ඇරලා ගන්න. මේ විදිහට ගත්තොත් ඔයාලට ෆ්‍රයිඩ් රයිස් එක හොඳට ඇට වෙන විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ගින්දර මීඩියම් ප්‍රමාණයෙන් තියාගෙන පෑන් එක හොඳින් රත් කරගෙන එළවලු එකතු කරද්දි ගින්දර මීඩියම් ප්‍රමාණයෙන්ොත් බත් එකතු කරගත්තට පස්සේ හයි හීට් එකකිනුත් තියාගෙන හොඳට බෙද ගන්න ඕනේ. ඊළඟ එක තමයි හොඳ හැම ඉන්ග්‍රීඩියන්ට් එකක්ම ඔයා එකපාර ලෑස්ති කරලා තියාගන්න. සැරෙන් සැරේ හොයන්න යන්න නැති වෙන්න. සැරෙන් සැරේ හොයන එකකින් ඔයාලට සමහරක් වෙලාවට අතපසුවෙන් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ටිප් එක තමයි සෝස් වැඩියෙන් දාන්න එපා. සෝස් වැඩි වුණොත් ඒකෙන් බත් එක තෙත් ගතියක් එක් වෙනවා වගේම ලුණු රසත් වැඩි වෙන්න පුළුවන්. එතකොට ෆ්‍රයිඩ් රයිස් එකේ නියම රස එන්නේ නැහැ. ඊට පස්සේ ඔයා ලීක්ස් හරි ලුණු කොළ හරි දානවා නම් මුලින් එකතු කරන්න එපා. අවසානයේදී එකතු කරන්න. මුලින් එකතු කළාම ඒකේ තියෙන රසය වගේම ලස්සන කොළ පැහැයක් නැති වෙනවා. ඊට පස්සේ අපි අන්තිමටම බත් එකතු කරගත්තට පස්සේ වේගයෙන් කලවම් කරන්න යන්න එපා. වේගයෙන් කලවම් කරනකොට බත් ඇට කැඩෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලට පුළුවන් ඒ බත් ටික මෘදු ලෙස පෙරලමින් හිමීට කලවම් කරගන්න.